Hi buddies, අපි දැන් ඇවිල්ලා ඉන්නේ හොන්නස් ගිරියට. 35 view point එක කියන්නේ මේ එතනට තමයි. ඉන්නේ මේ කඩුවන්න ආවේ. ඔයාලුනේ දැන් කීයලා දෙකමාරයි අපි දැන් තමයි අපේ ගමන නිර්වාහයෙන් ආරම්භ කරන්නේ අසලකට දිබිල අසකලට යන්න ඉස්සල්ලාම දැවඳු මල්ලයා ගිලට එල්ලා එයාලා ගිලා ඉඳලා ගමන පටන් ගන්න. එහෙනම් අපි යන ගමන් ආයෙ හම්බෙමු. ඒක පොඩ්ඩ අපි දැන් නතර කරලා view point එකනේ view point මුළු නුවර නගරෙම පේනවා එතනද මේ මොකද ලයිරෝ යාර ඇතින් පේන්නේ බුදු පිළිම ඒ බහිරව කන්ද ඒක ඉතින් මේ ලස්සනයි බුදු පිළිමක් තියෙනවා ඇත්තටම ඒක බෝගම්බරනේ ඒක නුවර Bogambra Maligaw kita Maligaw තියෙනවා හරි අර කඩු ගන්නා මේ සෙට් එක ලෝයේ තියෙනවා අපි ආව පාරේ අපේ කෙලින් තියෙන අපි ආව පාර කොහෙටද දන්නේ නැදිනේ අර ලස්සනක් තියෙනවා මේ පොඩක් අපි උදේ පාන්දර ආපු හින්දා දැන් එළිය වැටිගෙන එන්නේ. තව පොඩ්ඩක් ඉරෙලි වෙල්ලා තිබ්බනම් මාරම ලස්සනයි තියෙන්නේ. ඔයාලා ටයිල් වලන්න මෙතන අනිවාර්යෙන් නෝරාවත් කවුරු මෙතන නොයා ඉන්නේ නැහැ අනිවාර්යෙන්. මාරම ලස්සනක් තියෙන මේ ප්ලේස් එක.
මාරම් බඩගින්න ඉන්නද අපේ සෙට් එක දැන් බඩගින්න නැත්නම් මේ උදේ පාන්දර සීතල දැන් අපි කට්ටිය බලන්න මේ කණ්ඩ හොඳ කඩයක් දැන් මෙතනින් මේ view point එකෙන් බලලා උත කඩයක් බලලා උදේට කනවා මොකද කන්නේ අපි නාසියක් හරි කැමරේල ගන්න ආවේ ඒෝන් රෙස්ටුරන්ට් කියන එකට කොහෙද තියෙන්නේ මේක අපිට තියෙන්නේ මේකේ මොකද්ද මෙතන කියන්නේ කොණ්ඩසාලේ තැන්නේ කොහොමද උදේ කැමරේල ගන්න මෙතනට මටර රහස කියලා බෝඩ් එක දාලා තියෙනවා කියලා බාලම් බලමු කැමරේදී මේ ලොක්කෝම පට්ට බඩගින්න ඉන්නේ අපේ වෙන කඩේම කන ලයින් එකේ ඉන්නේ සෙට් එක බෙරා බෙරා කෑම හොඳයි කෑම තාම ආවේ නෑ බලමු ආවනේ මේ ලයින්ට රයිස් එක කන්න ගන්න ඉන්නේ ආන්දරණේට රයිස් මටයි දරකෝඩ අවුලන්නේ අපි දෙන්න ඕන එක ළඟට ආවා. අපිට මේ මෙට්‍රෝ එක කවුල කොන්නන්නේ නැහැ. මාළු පාංගිය අරන් දුන්නා නේ කෑවේ. දැන් මොකක්ද කියන්නේ? ඈ යන්න එපා කියලාද කියන්නේ? කොමින්ද වාර මාළු උලංග පොඩ්ඩක් සරයි මේ කම්දක් තිබ්බේ මාරම ගේමක් දුන්නේ ව්‍යාජු එකේ ආවිද අපි ඇතාගේ පිට යාවේ දෙමීට තමයි යාවේ උනාට ගමන සුන්දරයි මෙන්න උන්නස් කිරිය දැන් අපි සෙට් එක කොට මේ හැරේ ආතුවා බලා ගන්න මේ උන්නස් කිරිය මාරම ලස්සනක් තියෙන්නේ දැන් මේ අවුව ඇටිගෙන දැන් මේ අවුවත් ඇඟට මාර සනීපයක් තියෙන්නේ මේ වටේටම තියෙන කඳු මේ මැස් කොහෙද කොහොමද තනිකරම තියෙන කඳු කැලේ අද වැවුමක් තියෙන්නේ වාර කිලෝමීටර් 2ක් විතර ඉලා ඉන්නවා කන්දක් තියෙනවා ඉලා චූට්ටක් ගිලා නැහැ හැදන් හරි අමාරු වෙන ගන්න අවුලන්නේ යාළුවෝ මේ 35 view point එක කියන්නේ මෙතනට තමයි. මෙතනට දැන් අපේ යාළුවා කියනවා පළාත් කීයද? පළාත් 5ක් පේනවා කියලා. දැන් ඉතින් අපේ වෙලාවට ඌව පළාත නීදුමනේ පළාත. දැන් මෙතනට පළාත් 4ක් පේනවා. පළාත් 4ක් පේනවා. 4ක් පේනවා. දැන් අපි ඉන්නේ මධ්‍යම පළාතේ. එතකොට මේ දකුණු පැත්තේ තියෙන්නේ ඌව පළාත. එතකොට මේ කෙලින්ම ජල සැත්තින එක පේන්නේ සොරබර වැව.
ඒ ගිනි තියෙන නැගෙනහිර පාර. තියෙනවා මේ වම් පැත්තේ කඳු වැටියත් එක්ක අපිට පේන්නේ ඌව පැත්තේ කියන්නේ පොළොන්නරු පැත්තයි පොළොන්නරුව පැත්ත. උතුරු මැද පැත්තනේ. ආයේ මේ මధుර ජලාශෙත් පේනවනේ. මේ හරියට දැන් බලා ගන්න විදියක් නැහැ මොකද මේ මීදුම් හින්දා. වම් පැත්තට ආවම මේ පැත්තත් එක්ක පොළොන්නරුව පැත්ත. නේම තමයි ඉතින් පේන්නේ. 18 වංගුව හරි හැඩයි. 18 වංගුව හරි මෑටයි. දැන් අපි 18 වංගුවේ පළවෙනි වංගුව ළඟ ඉන්නේ. මෙතන ඉඳන් වංගු 18 අපි යනවා දැන්. අර යන්නේ අපේ කොටලයිරු. අපේ කැමරාමන්. ඉතින් වංගු ඕ මිසින් යාළුවනේ ඔයාලට මේ පොට් එක මේ තැන මතක ඇති සමහරවිට. ඔයාලා බලන්න ඇති මේ ලකයිසිකයි YouTube channel එකේ යාලා මේ ළඟ වීඩියෝ එකක් දැම්මා මේ අන්නේ වීඩියෝ එකේ තියෙන කඩේ තමයි මේ කඩේ එතන තියෙන ඇලයි තමයි මේ අපේ යාළුවලා ගමේ තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ අසලක 4 ඇලට. මෙදින්නේ රොටි කඩේ. දැන් අපිත් මේ රොටියක් කන්න තමයි නැන්ද තාම රොටි මුච්චනවා. අපි යංග වන්න. वजह साला पावे සම්පත් කතා කරන්නේ නැද්ද? අන්දක රොටි පොල් පොඩි අපිට තේ කතා කරා කෝල් නියමයි. ඔය දැන් සති දෙකක කලින් ඔය කතා කරා කෝල් එකක් ගොඩක් කියලා කට්ටිය කතා. කොච්චි දාලා දෙන්නේ? කොල්ලේ ඔක්කොම ඈ අංජන රාණා සුපිරි. කට්ටි කොල්ලෝදිද? ඔක්කොම විතර කතා. රුපියල් කොම් අවුරුද්දක් යනවා ඉතියද? ඈ අවුරුද්දක් නෑනේ. මට කිව්වා දෙසැම්බර් වලනේ. ඔව් මේ නෑ මේ මාසේ නොවැම්බර්. මේ වගේ. ඔව්